හයි ළමයි. ඔන්න මම අද දවසේදීත් කතා කරන්න යන්නේ ඕනම කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් ගැන. වඩේ එන්න මාත් එක්ක වඩේ හදන්න. ඉතින් මං අද කියන්නේ බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරලා නෙමෙයි ළමයි මම කඩල පරිප්පු ටික කුඩු කරගත්තේ. මං කොහොමද මං ඒ කරපු විදිහ මම වීඩියෝ එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඕනම කෙනෙක්ට පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ පෙනුම නම් චුට්ටක් අවුල්. ඔය තියෙන මම පළවෙනියටම හදපු ඒක තමයි ළමයි මේ ඔය චූටියට තියෙන මෙන්න මේක. ඉතින් මේ මම පස්සේ තමයි වොයිස් කරන්නේ. ඉතින් ඊට පස්සේ ටික නම් පොඩ්ඩක් හොඳට ආවා. එහෙනම් එන්න ළමයි මාත් එක්ක වඩේ හදමු. මම මුලින්ම අරන් තියෙනවා මම මේ පස්සේ තමයි වොයිස් කරන්නේ චුට්ටක් වටපිටාව සද්ද ඇහෙනවා ගණන් ගන්න එපා. මම රතු ලුණු ගෙඩි 5ක් විතර අරන් තියෙනවා. ආය කරපිංචා ඉති 2යි අමු මිරිස් කරල් 4ක් විතර ගත්තා. ලුණු ගත්තා. ඒ වගේම තමයි පැය 5ක් විතර මම කඩල පරිප්පු පෙඟෙන්න දාලා තමයි මේ අරන් තියෙන්නේ. බ්ලෙන්ඩර් එකක් නැහැ කියලා දුක් වෙන්න එපා ළමයි. මටත් බ්ලෙන්ඩර් එකක් නැහැ. මොකද මම බෝඩිම ඉන්න නිසා මට ඒ වගේ දේවල් නැහැ. ඒක නිසා මම තියෙන දේවල් වලින් මට අවශ්‍ය කෑම හදා ගන්නවා. ඉතින් මම මේක හදාගත්තේ තද ඉටි කවරයක් ගන්න. ඒ කියන්නේ ලේසියෙන් මේ ඉරෙන්නේ නැති ඉටි කවරයක් කරන් ඒක ඇතුළට පොඩ මේ කඩල පරිප්පු දාලා තමයි ළමයි මම මේ මිරිස් ගලින් තලාගත්තේ. අවුලක් නැහැ. ඔයාලටත් පුළුවන් මේ වගේ ට්‍රික් අනුගමනය කරන්න. මාත් එක්ක ඉස්සරහටත් රැඳිලා හිටියොත් ඔයාලට අමුතු දේවල් ඉගෙන ගන්න පුළුවන් ළමයි මාත් එක්ක. ඉතින් අපි බලමු. ළමයි මම මේකට ලුණු ටිකයි මම කපපු මිරිස් ටිකයි කරපිංචා ටිකයි ලුණු කුඩු ටිකකුයි දාලා හොඳට මික්ස් කරලා තියෙන්නේ. අපි යමු මේ හදා ගන්න වඩයක්. අපි බලමු වඩයක් හදලා ඊට පස්සේ ළමයි මෙන්න මේ විදිහට අතර චුට්ටක් අරන් රවුමක් හදලා ඒ කියන්නේ මේ බෝලයක් වගේ හදලා මෙන්න මේ වගේ තලා ගන්න ඕනේ. මට වීඩියෝ කරන ගමන් මේ හදන්න බැහැ ළමයි. ඒකයි මම මේක මේ තලා ඒ කියන්නේ මේ අර රවුමට හදාගෙන ඔයාලට පෙන්නුවේ. ඉතින් අපි යමු මේ ටික බදින්න. මම තෙල් එක ලිපේ වෙන්න තියලා තියෙන ළමයි පේනවා නිදුන් දානවා. අපි දාමු එකක් එහෙනම්. මට තියෙන්නේ පොඩි භාජනයක් ළමයි. ඒක නිසා මම එකින් එක තමයි දාන්නේ. මෙන්න මේ වගේ ගින්දර අඩු කරලා මේ ඔයාලා දාන්න ඕනේ. දාලා ඒ කියන්නේ මද ගින්නේ තමයි නැත්නම් ඇතුළේ දැම්මෙන්නේ නැහැනේ. මද ගින්නේ ටික රම්වන් පාට වෙනකන් බැද ගන්නමු. මම ඔක්කොම ටික බැදගෙන ඇවිල්ලා ඉතුරු ටික ඔයාලට කියන්නම්. මෙන්න මේ පාටට එද්දී මම මේ ටිකෙන් බා ගන්න ළමයි. මට කියන්න ඕනේ මම මේ මිශ්‍රණය හදලා වෙලා අරුබුදි කරන්න හදද්දී මට ඒක හරියට ගුලි වුණා කැඩුනා. ඊට පස්සේ මම ට්‍රික් එකක් කියන්න මම පාන් පිටි චුට්ටක් දාලා තමයි මේ විදිහට රවුමට හදාගත්තේ. කැඩෙනවා වගේ නම් ළමයි වතුර වැඩි. ඒ නිසා ඔයාලා ඒ කියන්නේ හරියට වතුර බේරෙන්නේ නැති වුණාම තමයි කැඩෙන්න බලන්න. ඔයාලා පාන් පිටි ටිකක් හරි හාල් පිටි ටිකක් හරි දාගන්න. එතකොට මිශ්‍රණය මේ හොඳට මේ ටික් එකට එනවා. ඉතින් ළමයි මේ තියෙන මම හදපු වඩේ ඉතින් ඇත්තටම කිසිම මේ අපහසුවකින් නෙවෙයි මට වෙච්ච අකරතැබ්බ මම දාලා තියෙනවා. ඉතින් ඒවා පාන් පිටි චුට්ටක් එහෙම මික්ස් කරාම ඒවා අපිට හදා ගන්න පුළුවන්. ඇත්තටම ගෙදරදී හදන්න ඔයාලටත් මේ බ්ලෙන්ඩර් නෑ කියලා ඉන්න එපා. ආස දේවල් හිතන විදිහට කරන්න. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් ආයේ එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ අලුත් දේවල් බලන්න මාත් එක්ක ළමයි දිගටම එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye